හැමෝගෙම ආදරණීය මතකයන් එක තැනකට එකතු කරලා දෙන පුංචි පුංචි මතක හරි ලස්සනට ගොඩ ගහන ආදරණීය කලාකරුවන්ගේ ආදරණීය මුහුණු රැසක් සුන්දර මුහුණු රැසක් අද එක තැනක එකම වෙලාවක එකට එකතු වෙලා ඉන්නවා. ඉතින් ආදරණීයන්ට ආදරෙන් සියලු දේම ලබා දෙන ආදරණීය මුහුණු රැසක් අද මේ ස්ථානයට ඇවිල්ලා අද දවස සුන්දර කරන්න ඒ වගේම ආදරණීයන්ගේ ආදරණීය මතක ඒ තෝතැනට තවත් සුන්දරත්වයක් එකතු කරන්නයි මේ සූදානම. අද දින අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයේ සැබවින්ම සම්භාවනීය අමුහිතන් උත්සව සභාවට කැඳවාගෙන එන මෙන් මා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා ඡායාරූපගාර හිමියන්ගේ සංගමයේ සමස්ත ලංකා සංගමයේ අධ්‍යක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සංගමයේ සභාපති ස්ටුඩියෝ ජීවන් අධිපති ජීවන් මදුසංග මැතිතුමා ඇතුළු අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අද දින අපගේ කාර්යය ඉදිරියට ඔබගේ සේම කාර්යය සාර්ථකව සාර්ථක වේවායි ඊට සිටින් යතුව ප්‍රාර්ථනා කරමු. මතක් කරන්න ඕනේ අපගේ මෙම වැඩ කටයුත්ත කැමරා කෝණය අසු කර ගන්න අපේ සසිල් පියන්ත මහතා අපි සංගමයක් විදිහට පවත්වන දෙවෙනි වැඩමුළුව වුණාට මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පවත්වපු සියලුම වැඩසටහන් වලට මූලිකත්වයේ අරන් කටයුතු කරපු ඒ ආදරණීය සහෝදරයාත් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න ලබනවා. සමස්ත ලංකා ඡායාරූපගාර හිමියන්ගේ සංගමයේ නීති අධ්‍යක්ෂ සහ ප්‍රථම ලේකම් පොළොන්නරුව දිස්ත්‍රික් සංගමයේ ගරු අනුශාසක නාරිනී සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන් වන සමුදිත චන්ද්‍රසිරි මැතිතුමනි ඔබතුමන්ට සභාව ආමන්ත්‍රණයට අපි හැමෝම මොනවාට හරි විශේෂ දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතා අපිට බෙදා ගන්න සහ ඕමාරු කර ගන්න තමයි අපි මේ එක්ස්පීරියන්ස් ෂෙයාරින් කියන නමින් අපි මේක පටන් ගත්තේ. ඒ නිසා අපි මේක කතා කරමු කියලා. මට ලැබිලා තියෙන මාතෘකාව අපේ ශාස්ත්‍රයේ අපේ කර්මාන්තයේ වර්තමානයේ සහ අනාගතයේ යන මේන් ඇත්තරම අපි අතර අපි කතා බහ කරනකොට අපිට දැනගන්න ලැබෙන දේවල් දැන් මම නිකන් කෙනෙක් උත්සලා තියනා නෙමෙයි මම මීට විනාඩි 10කට මම අපේ ලේකම්තුමා අපේ පොඩි සමන් කියලා මං කියන්නේ මොකද ඉස්සර හිටියා ලොකු සමන් කෙනෙක් එයා දැන් ලංකාවේ නැහැ ඒකයි මේ පොඩි සමන් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති බෙනෆිට් එයා කියනවත් සමන් එයාට අපි ලොකු සමන් කිය මෙයාට පොඩි සමන් කිව්වේ ඒකයි මේ පොඩි සමන් කියන්නේ ආදරේට මේ දැන් මෙයා සමන් එක්ක අපි පොඩ්ඩක් පැයක් කතා කරගුවාම ඒක ඒ මගේ ජීවිතේට මට ගන්න මාර දේවල් තියෙනවා. ඉතින් දැන් ව්‍යාපාරයක් මුල ඉඳලා හදාගෙන ඉස්සරහට එනකොට මම අනිත් අය ගැන කියනවා නෙමෙයි මම මෙයාව ඉස්කරන කාලේ ඉඳලා මම මෙයාව දාන්න කෙනෙක්. ඒකයි මම මෙයා ගැන කියන්නේ වෙන මොකුත් වැරදිට තේරුම් ගන්න එපා. මොකද මේ රොයල් එකට එනකොට මගේ නංගිගේ පන්ති හිටියේ මේ පොඩි කැමරාවක් අරන් ෆොටෝස් ටික ස්පෝට් ෆිට් එකේ ෆොටෝ ගහලා මේ ඉස්ලාම සුද්ධ කරලා විකුණ ගන්න ආපු දවසේ අපේ තාත්තා කිව්වා මූ කවදාද ස්ටුඩියෝ එකක් දානවාමයි මේ ටැලන්ටඩ් කියලා. ඒක හරිනේ. අද ඒ හින්දා මේ කියන අලුත් දෙයක් කරන්න වෙනස් දෙයක් වෙන ඕන දෙයක් වෙනස් විදියට හිතන මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ. ඒක මටත් එහෙමයි. දැන් ඇත්තටම දැන් මගේ මගේ ව්‍යාපාර අනාගත කියන්නේ ව්‍යාපාර ගැන කිව්වොත් ඔයාලට හුඟක් අය මම හිතන්නේ මට වඩා හුඟක් බාලායන ඉන්නේ. ඉතින් ඔය අපේ ව්‍යාපාරයේ ඔය අපි මුලින්දම අපි හෝටලයක් තිබ්බෙනාල්ලි හෝටලේ කියලා පොළොන්නරුව තිබ්බ පළවෙනි හෝටලේ මේ අපේ අත්තගේ හෝටලයක් නෙමෙයි ඒක මේ අර අඩි ඒ විතර වගේ විශ්කම්මේ තියෙන රෝද හතරක් තියෙන පොඩි බක්කියක් ඒ විකුණපු ඒක මේ තිබ්බේ දැන් ඔය තියෙන කඳුරල ස්ටේෂන් එක ඉස්සරහා තියෙන තැපැල් කන්තෝරු ඉස්සරහා තමයි ඒක තිබුණේ නාල්නි හෝටලේ කරේ ඒ අවුරුදු 1960 ගණන් වල මම මේ කතාව කිව්වේ ව්‍යාපාර ආරම්භ කරන්න පාදක වෙච්ච එක පුද්ගල ව්‍යාපාරයකට දකින්න තාලේ කියන්නේ මට මතකයි මම ශිෂ්‍යත්ව පන්ති යනකොට අපි කනිෂ්ඨ ස්කෝල් යනකොට මේ කාණු කපලා තිබුණා
මේ LTT ගහපුවාම අපිට කාණුවල බහින්න කියලා. අපි රිහර්සල් එකකුත් කරා. මමත් ඒක බහලා හිටියා දවස් 3ක්. ඊට පස්සේ ඔය අතර කාලේ පණම්පිටියේ පාලමට කොටි ඇවිල්ලා වැඩ තියලා ගියා. මම මේ කියන්නේ 1988 87 වගේ. එතකොට අපිට තිබ්බේ හෝටලයක් නේ. එතකොට අපේ තාත්තා කිව්වා මේක හරියන්නේ නැහැ. අපිට පොළොන්නරුව කවදා හරි තව අවුරුදු 10ක් යනකොට මායිම් ගම්මානයක් වෙනවා. එතකොට දඩස් ගාලා මේක උස්සගෙන අපිට යන්න වෙනවා. හෝටලේ උස්සගෙන යන්න බෑ. ඒ නිසා ස්ටුඩියෝ එකක් පටන් ගන්න ඕනේ. අපිට ගෙවල් වලට ගිහලා හරි ෆොටෝ ගහන්න. ඕක තමයි මූලිකවම ඒ කන්සෙප්ට් එක ඇති උනේ ස්ටුඩියෝ එකක් දාන්න. මේක දැන් මේක දාන්න මේ අක්බෝ එක දාන්න හේතු උනේ අපිට තිබුණා අපි හෝටල් සම්බන්ධයෙන් තමයි අපි තිබුණේ හෝටල් එක අඩුපාඩුවක් අපේ ගෲප් එකට තිබුණා. ඒකින්ද තමයි මේ මෙතන මේක පටන් ගන්න ඕනේ මට මේ අර අපේ මගේ අම්මගේ තාත්තා දාපු ව්‍යාපාරය නවත්තන්න බෑ කියන එකකින් තමයි මේ වගේ හෝටලයක් පටන් ගන්න ඕනේ කියන එක මේ වුණේ. මම ඊට කලින් හෝටල් එක අත්දැකීම් තියෙනවා. ඉතින් මම ඒ ටික මම කෙටියෙන් කිව්වේ යම් කිසි දෙයක් සම්බන්ධයෙන් වෙනස් තාලෙට පටන් ගන්න වෙනස් තාලෙට හිතනකොට වෙනස් ඕන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වෙනස් තාලෙට හිතනකොට තමයි මේ ප්‍රශ්න විසඳුම් හම්බෙන්නේ. මම මගේ ව්‍යාපාර කීපයක මම තොරතුරු හොයන්නේ අපේ ස්ටාෆ් ඔක්කොම දන්නවා. මම කියන්නේ මට එන ප්‍රශ්න තමයි හැමෝටම එන ප්‍රශ්න. මට පෞද්ගලිකව එන සියලු ප්‍රශ්න ඕගොල්ලන්ටත් එනවා. ඒ ප්‍රශ්න වලට ඔයාලා විසඳුම් හොයන ආකාරයට තමයි මට විසඳුම් හොයන්න වෙන්නේ. හැබැයි ඒකෙදි පොඩි වෙනසක් කළා අපි විසඳුම් හොයන යනෝ තමයි ඒ පුද්ගලයා අනාගතේ තීරණය වෙන්නේ. ඕක අපි මෙහෙම ගත්තොත් මේ ලෝකේ ජනගහනය සාමාන්‍යයෙන් බිලියන 8ක් විතර, කියන්නේ කෝටි 800ක් විතර වගේ. ඔය කෝටි 800 දී ඊලොන් මස්ක්ගේ ඉඳලා අපි ස්ටුඩියෝ එකේ එහා පැත්තේ කාඩ්බෝඩ් එකතු කරන මිනිහා දක්වා ඔය මිනිස්සු ඔක්කොටම තියෙන පොදු ප්‍රශ්න. ඔය ප්‍රශ්න ඒ පුද්ගලයාගේ ආර්ථිකය සහ ඒ පුද්ගලයාගේ වටාපිටාවේ විශාලත්වය යන ප්‍රශ්න විශාල වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන මූලික හර එකයි. උදාහරණයක් අපි කියමු. දැන් අපි කාඩ්බෝඩ් එකතු කරන මේ මිනිස්සයාට සමහරට දවල් කෑවනම් රැට කණ එක ප්‍රශ්නයක් නේ. ඊලොන් මස්ක්ත් ඒගොල්ලන්ගේ යාගේ තියෙන ප්‍රයිවට් එයාපෝට්ස් ටික නඩත්තු කරගන්න ආකාරය, එයාගේ නියුක්ලියර් පවර් එකකින් වැඩ කරන යොට් එකට නඩත්තු කරන ආකාරයේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නට උත්තර හොයන්න තමයි යා ව්‍යාපාර පටන් ගන්න තියෙන්නේ. එතකොට ව්‍යාපාරයක මූලික හරය වෙන්නේ යම්කිසි කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයකට උත්තරයක්. දැන් ඇත්තටම මම නිකන් අතීතයේදී කිව්වොත් දැන් මම හිතන්නේ අපේ ඉන්දියා අපේ අධිපතිතුමා මෙතන ඉන්නවා යාගේ පුතා. එයාලා දන්නවා මේ අපි දැන් 40ක් එකතු වෙලා ඉන්න සංගමේ ඉස්සර 8 දෙනෙක් අපේ තාත්තලා රැස් වුණා. ඒකෙදි මූලිකව කරේ අපි මිල පවත්ත ගන්නද. හරිද? මේ මිල කන්නේ ගන්නට මිල පොට්ට පවත්ත ගන්න තමයි රැස් වුණේ. දැන් ඒක දැන් ඉතා හොඳට වැඩි වෙලා මේක ඉතා ශක්තිමත් ව්‍යාපාරයක් නේ. මේක මෙච්චර ශක්තිමත් වෙන්නේ ඒකට මම දායක වුණේ 2009 ඉතාම දැඩි පීඩනයක් දැඩි ප්‍රශ්නයක් ඇති වුණා අපේ ඩෙන්ටිටි කාඩ් ෆොටෝස් ටිකටයි ඩ්‍රයිවිං ලයිසන් එකටයි පාස්පෝර්ට් එකටයි. කට්ටිය මේක බොහොම කතා බහට ලක් වුණා ඉස්සෙල්ලා මේ කරනවද නොකරනවද කියන තැන. හැබැයි අපේ සභාපතිතුමා ලේකම්තුමා මේ සමුදික මහත්මයා මේක බොහොම දැඩිව හිටියා මේක කරනවා. දිස්ත්‍රික් සංගමයේ සංවිධායකතුමන් වන චම්මදේ සිටුවර්ධන මැතිතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඊළඟට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සමස්ත ලංකා සංගමයේ උතුරු මැද පළාත් සංවිධායකතුමන්ට සභාව ආමන්ත්‍රණයට. අපේ මේ ජීවිතේ ලබාගත් ඡායාරූප ශාස්ත්‍රයේ ලබාගත් හොඳ දවසක් කියලා මම හිතනවා අපි සියලු දෙනාට. මොකද අපි අවුරුදු 2ක් විතර කෙටි කාලයකදී එකතු වෙලා අපි මේ හදාගත්ත ගමනේ සමස්ත ලංකා ඡායාරූප සංගමයත් එක්කත් එකතු වෙලා දිස්ත්‍රික් සංගමයත් හොඳට ශක්තිමත් කරගෙන අපි මේ යන ගමනදී අපිගේ දැකපු අඩුපාඩු මේවා අපේ සහෝදර සමහර අයගේ තිබුණා අඩුපාඩු මේ දේවල් එකතු වෙන්න ඕනේ කියලා. ඉතින් අපි මේ දේවල් එකතු කරගෙන කියන්නේ අපේ දැනුමෙන් අඩු සමහර සහෝදරයන් ඉන්නවා ඡායාරූපශාලා හිමියා. ඉතින් එයාලවත් අපේ ගමනට එකතු කරගමු කියලා අපි නිරන්තරයෙන් කතා කරගත්තා. ඒකට හරියන්න අපි සියදෙනා එකතු වුණා. කිසිම හැංගීමකින් කියන්නේ තමන් විතරක් දියුණු වෙන්න ඕන කියලා හිතන්නේ නැතුව අපි ඔක්කොම එක ගමනක් යමු. රටට ආදර්ශයක් යමු. අපි හැමෝගෙම පෞල් ශක්තිමත් සපමණි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පැමිණි එක් මහත්මයෙකුට මම ආරාධනා කරනවා සභාව ආමන්ත්‍රණයට. ඇත්තටම අපිට තියෙන ලොකු උවමනාවක් අපි හිතුවා දැන් අපේ
කට්ටිය ගොඩක් සම්බන්ධ වෙයි කියලා. මොකද දුර පළාත නිසා තමයි මේ එන්න බැරි වුණේ. ඒ වුණත් අර අපේ දිස්ත්‍රික් ඇතුලේ අපේ සම්බන්ධකම් තියාගන්න ඕනේ ඉඳ අපි දෙන්න හරි එහෙම කියලා තමයි තීරණය කරේ. ඉතින් මේ කර්තව්‍ය ගොඩක් සාර්ථක වේවයි ප්‍රාර්ථනා කරමින් ඉෂප් දෙනවා. ස්තුතියි. රොයල් කැන්ඩියන් හොටෙල් පරිසරයේදී පැවැත්වුණා අපේ සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා, ඊට අමතරව උතුරු මැද පළාත් සංවිධායකවරයා, ඊට අමතරව සමස්ත ලංකා සංගමයේ දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් මම, ජීවන් මහත්මයා, සිත්මයි ස්ටුඩියෝ අධිපතිතුමා, මිලාන් ස්ටුඩියෝ අධිපතිතුමා, හිඟුරක්ගොඩ ඉමේජ් හට් අධිපතිතුමා අපි 5 දෙනා සහභාගී වුණා. ඒ වැඩසටහනට අපිට සම්පූර්ණ අනුග්‍රහය අපේ සංගමේ අරමුදලින් තමයි සිද්ධ වුණේ. අපිට ඉදිරියේදී අපි වසර 3කට අපි මේ සමස්ත ලංකා සංගමයත් එක්ක අපි ගිවිසගෙන ඉන්නවා. ඒගොල්ලන් ලබන මොනවා හෝ වරප්‍රසාද ඔබ සියලු දෙනාටම ලබලා දෙනවා කියලා. මංකාරයෝ කියන්නේ වෛද්‍යවරු නෙමේ, සමාජයේ පෙරගමන්කාරයෝ කියන්නේ දේශපාලඥයෝ නෙමේ, සමාජයේ පෙරගමන්කාරයෝ කියන්නේ ඇත්තටම ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ තමයි මේ හැමදාමත් මේ රට මේ ඉදිරියට ගෙනියන්නේ. ඕගොල්ලන් දැකලා තියෙනවද නව තාක්ෂණයේ රජයේ ඔෆිස් වල තියෙනව නෑ? ඇයි ඒ? ඒවා එන්නේ අන්තිමේට. ඕගොල්ලන්ට පුළුවන් ද අද රජයේ ඔෆිස් එකකට ගිහිල්ලා කාඩ් එකෙන් පේමන්ට් කරන්න? බෑ. හැබැයි පොඩි කඩේකට යන්න කාඩ් පේමන්ට් තියනවද කියලා අහනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකව තමයි මේ රට ඇමරිකාවක් වගේ කරන්න හිතාන ඉන්නේ. ජපානයක් වගේ කරන්න හිතාන ඉන්නේ. අන්න ඒගොල්ලන් තමයි ඕගොල්ලන්. ඕගොල්ලන් මේ තෝරගෙන තියෙන්නේ මේ රට වෙනස් කරන්න, වෙනස් දිශානතියකට යවන්න අවශ්‍ය රැකියාව. මෙතර මේක රැකියාවක් නෙමේ. ඕගොල්ලන් තමයි මේ රට පිළිබඳ තීන්දුව ගන්න කණ්ඩායම. සාමාන්‍යයෙන් 1000කට 3 දෙනෙක් විතර තමයි ව්‍යාපාරිකයෝ ඉන්නේ. ඕගොල්ලන් බලන්න පාරේ යනකොට ඉඩම් වල තියෙන කඩ, හදපු කඩ වහලා තියෙනවා. කොච්චර තියෙනවද වහලා? දිගටම වහලා තියෙනවා. ඒ කඩ බොහෝ විට කරන්නේ ඒ කඩවල ඉඩම් වල අයිතිකාරයෝ නෙමෙයි, වෙන කට්ටිය කුලියට. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් කියන්නේ දැවැන්ත මිනිස්සෙක් පවුල් 2-3කට කන්න දෙනවා. මෙතන ඊටාම් සුළු පිටසයි තමන්ගේම කඩයක් ඇතුලේ තමන්ගේ ව්‍යාපාරේ පවත්වාගෙන යන අනිත් ඔක්කොම ඉන්නේ රෙන්ට් එකට. ඒ කියන්නේ පවුල් දෙකක් නඩත්තු කරනවා ඕගොල්ලන්. ඒ මිනිසුන්ගේ දෙකක් නෙමෙයි බර ගානක්. හරියට ගණන් හද බැලුවොත්. අන්න එවැනි අභිමානවත් කණ්ඩායමක සමාජිකයෙක් වෙන්න මම පෙරම් පිරුවා පාසල් යනවා දීලා. මම ඒක වෙන කිසිම රැකියාවක් අද වෙනකම් කරලා නැහැ. මම මේක කැමැත්තෙන් තෝරගෙන මේ අමාරු කාර්යය නිරත වෙන්නේ. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ඕගොල්ලන් මෙතෙක්කල් මේ අමාරු අර පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතේ, පෙට්‍රල් ක්‍රයිසිස් එක මේ කාලෙදී අපේ ස්ටුඩියෝ එකක්වත් ඇහුන්නේ නැහැ පොළොන්නරුවේ. ඒ කියන්නේ දැවැන්ත මිනිස්සු ඕගොල්ලන්. අපි එදාත් ඉන්නවා, අදත් ඉන්නවා, අපහසුතා තියෙනවා. හැබැයි මොනතරම් ආර්ථික අපහසුතා තිබුණත් ඕගොල්ලන් අදත් ඉන්නවා මේ ගේම් එකේ. දාලා කියන කවුරු? මාර ශක්තිමත් කණ්ඩායමක් අපේ පොළොන්නරුව දිස්ත්‍රික් ඡායාරූපාගාර හිමියන්ගේ සංගමය. අපි පොඩ්ඩක් අපි දිහා හැරලා බලන වැඩසටහන තමයි අද දවසේ. ස්තුතියි ඔබතුමන්ට. ඔබ සම සුන්දර මොහොතකට රැගෙන යන්න මම හදන්නේ. මගේ අතේ තියෙනවා පුංචි තිලනයක්. මේකේ තියෙනවා පද දෙපාත ගොඩක්. මේ පද දෙපාද එකක් දෙකක් කියවනකොට ඔයගොල්ලන්ට නිකම්ම තේරෙයි කවුද මේ, මොකක්ද මේ කියන එක. මම ඔබට ඇහෙන්න කියන්නම්. ශ්‍රී ලංකාවේ කුරිරු යුද සමයේදී කඳුළුවෙල නගරය මාහිම් නගරයක් වෙමින්
පැවති අවස්ථාවේදී නොබියව ව්‍යාපාරය පුළුල් කරමින් ව්‍යාපාරික ප්‍රජාව දිරිගන්වමින් තම පියා හා එක්ව මුදල් ආයෝජනය කිරීමේ ප්‍රතිඵල ලොවට කියාපෑ අසහාය ව්‍යාපාරිකයෙකු මෙන්ම සුවහසත් ශ්‍රී ලාංකික ඡායාරූපාගාර වෙනුවෙන් අභීතව පෙනී සිටිමින් සමස්ත ලංකා ඡායාරූපාගාර සංගමය ආරම්භ කිරීමට දායක වීම වෙනුවෙන් අපගේ ප්‍රණාමයයි. ඔබගේ හිතේ සනටහන් වූ ඒ අභීත චරිතය සමස්ත ලංකා ඡායාරූපාගාර හිමියන්ගේ සංගමයේ නීති අධ්‍යක්ෂක සහ ප්‍රථම ලේකම් පොළොන්නරුව දිස්ත්‍රික් සංගමයේ ගරු අනුශාසක නාල්නී සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන් වන සමුද්ද චන්ද්‍රසිරි මැතිතුමනි, ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ ආදරණීය තිලිනය ඔබට ලබා ගන්නා ලෙසට. ඉතින් අප සංගමයේ ලේකම්තුමන් සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ආරාධනා කර සිටිනවා මෙම දිනය එතුමන්ට පිළිගන්වන ලෙසට. දැන් ප්‍රොසෙසර් එක විතරක් නෙමෙයි කම්පියුටර් එක ප්‍රධාන කැලල. හරිද? වේගය තීරණය වෙන්නේ ප්‍රොසෙසරේ වැදගත්. ඒ කියන්නේ ප්‍රොසෙසරේ නැත්නම් ප්‍රොසෙසරේ ස්පීඩ් නැත්නම් අපි එතන ඉහට ගන්න අනිත් කිසිම දෙයක වටිනාකමක් නැහැ. එතකොට අපි ඊළඟට අපිට වැදගත් වෙන දේ තමයි ස්ටෝරේජ් එක. ඒ කියන්නේ අපි භාවිත කරන දත්ත තැන්පත් කරන්න පාවිච්චි කරන කොටස. කොහොමද ඔබට සහයෝගය ලබා දෙන්නේ කියන එක පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඇත්තටම මූල්‍ය ආයතනයක් කියලා ගත්තාම ගොඩක් දෙනා ඉස්සරලා මතක් වෙන්නේ ණයක් ලබා ගන්න කොහොමද කියන එක. මම ඒක පොඩ්ඩක් පස්සට දාලා ඉස්සරලා මූල්‍ය ආයතනයක් සමග ගනුදෙනු කිරීම ආරම්භ කරන්නේ කොහොමද කියන එක මම ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අපේ මෙවලම් කොයි වගේ තැනක තියෙන්නේ. ඒ වගේ දේවල් ඇත්තටම අපි දැනගන්න ලැබුණා. ඒ වගේ තමයි අපි සමන්වය කරන මහත්මයා ඉදිරිපත් කරපු වැඩසටහන ඇත්තටම ඵලදායි. හැමෝටම මේක තේරෙනවා ඇති. ඒ කියන්නේ අපි අලුත් software එක වැඩ කරන එකේ තියෙන වැදගත්කම. ඒ වගේම ඒකේ තියෙන පහසුව, ඒ කියන්නේ අපේ ඡායාරූපාගාර මෙතනින් ඉදිරියට පවත්වාගෙන යන නවීන ක්‍රමයට පහසුකම් ඇතුව කස්ටමර් නව සේවාවක් දෙමින් ඒ කරන දේවල් සියලු දේ මනාව පැහැදිලි කිරීමක් සිදු වුණා. අලුත් දේවල් ඇත්තම ලබා ගත්තා. හැමෝම මේදී මේ උකහා ගන්න කියලා ආරාධනා කරමින් සහ නැවත නැවත මේවම වැඩසටහන් සංවිධානය කිරීමට අපේ නිලධාරි මණ්ඩලයටත් සියලු දෙනාට ශක්තිය ලැබෙන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්ප අවසන් බොහෝ ස්තුතියි. අද දවසේ අපේ ඡායාරූප ලබා ගැනීම අනුග්‍රහය සපයනවා ස්ටුඩියෝ රියෝ. ඒ වගේම ලක් ෆ්‍රේම් විසින් පින්තූර රාමු සඳහා විශේෂ වට්ටම් අද දවසේ ලබා දෙනවා. ඉතින් ඒ සමගම විශේෂයෙන්ම කියන්න ඕනේ අවසානයේ දක්වා රැඳී සිටින්න ඔයගොල්ලන්ට ඩිජිමැක්ස් වලින් දෙන ෆොටෝ පේපර් කටල එක වැඩසටහන අවසානයේදී තමයි ලබා ගන්නට වෙන්නේ. අවසාන වෙනකන් සිටියොත් ඔබට ඒ ෆොටෝ පේපර් කටල එක ලබා ගන්න පුළුවන්. part time lecture කෙනෙක් University of Bedfordshire එකේ. So 2025 මේ අවුරුද්ද මොකටද වැඩියෙන්ම ජනප්‍රිය? පොඩක් කියන්න පුළුවන්. මේ අවුරුද්ද මොකටද වැඩියෙන්ම ජනප්‍රිය? ඉතින් ඉස්සර අපේ ව්‍යාපාරය සාමාන්‍යයෙන් ජනප්‍රිය වෙන්නේ කටකතා වලින්. අපි දෙන සර්විස් එක තව කෙනෙක් ගිහිල්ලා තව තැනක කියනවා ඒ වගේ එහෙම තමයි අපි සාමාන්‍ය ව්‍යාපාරයක් අපේ මාකටිං කියන දේ වැඩ කරේ එහෙම ඉස්සර. දැන් එහෙම කරන්න බෑ. දැන් අපි අනිවාර්යෙන් අපේ ඉන්ඩස්ට්‍රි එක තමගේ ආයතනය සෝෂල් මීඩියා එකේ ඒ වගේම Google එකේ ඒ වගේම Facebook එකේ fully active කරගන්න ඕන. මම හරිද වැරදිද? වොයිස් ටයිපින් තමයි ඇත්තටම ලේසිම ක්‍රමය අපිට ටයිප් කරන්න තියෙන එක. අපිට මේ ෆෝන් එකක් තිබ්බොත් ඇති අපේ
මූලික පියවර ටිකට යන්න. මොකද අපිට ඉස්සෙල්ලාම ටයිප් කරගන්න එක තමයි ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද සෑහෙන වෙලාවක් ගත වෙනවා, අකුරු ගලපන්න ඕනේ, ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. ටයිප් කරන එකේ. පස්සේ ඩිසයින් කරන එක අපිට ටක් ටක් ගාලා කරගන්න පුළුවන්. අපිට ඉක්මනට කරගන්න ඕනේ නැත්තේ මේ ටයිප් කරන එක. මොකද අපිට සමහරට එන්න පුළුවන් ලියුම් CD ගහනවා. එතකොට සමහරට පොත් හදනවා, ප්‍රොජෙක්ට් ඒකට එනකොට ලොකු ප්‍රමාණයක් අපිට ටයිප් සෙටින් කරන්න වෙනවා. ඒ නිසා අමාර ෆොටෝග්‍රැෆර්ස්ලා එක කාට් එක තමයි කෑලි කෑලි ගිහිලා කොන් කැඩිලා සමහරක් ඒ වගේ ඔහේ පාවිච්චි කරනවා. හැබැයි ඒක හරි මේ පරණ කැමරාස් වලට මේ මිරර්ලස් වගේ ඒවට පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේ තමයි මේ වගේ තියෙන ගැටලු. අනිත් එක කැමරා එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මම කියන්න ඕනේ නැහැ අමුතුවෙන්ම. ඇත්තටම වෘත්තීමය වශයෙන් අපි ඡායාරූප ශිල්පීන් නම් අපි ඡායාරූප ශිල්පේ හරහා කොච්චරක් ආදායම උපයන්න ඕනේද? වෘත්තීමයක් වෙන්නේ කොහොමද අපි? අපි කරන මොකක් හරි විශේෂ වෘත්තියක් වෙන්නේ කොහොමද? අපි කරන මොකක් හරි හම්බ කරන දෙයකින් අවමය 65%ක්වත් අපි උපයන්න ඕනේ අපි ඒකේ වෘත්තිකයෙක් වෙන්න. එහෙනම් අපි ඡායාරූප ශිල්පියෙක් හැටියට අපි ස්ටුඩියක් දාලා අපි හම්බ කරලා අපේ පවුලට නඩත්තු කරලා අපි සියලුම වැඩ රාජකාරී බහුතරයක් කරගන්නේ හරහා නම් අපි ඇවිල්ලා වෘත්තීමය ඡායාරූප ශිල්පී. ඒ ඊට අමතරව ඒහා සම්බන්ධ සේවන. ස්ටුඩියේ ඉඳගෙන ඉන්නකොට ඇවිල්ලා අහනවා කවුරු හරි කෙනෙක් සීලයක් කපා ගන්න පුළුවන්ද? අපේ නම් කරන්නේ පොඩ්ඩක් එහා පැත්තෙන් බලන්න. ටිකක් කරලා ඉන්නවා. තව එක්කෙනෙක් එනවා. ඇවිල්ලා අහනවා CV එකක් හදා ගන්න පුළුවන්ද? අපි ඒක කරන්නේ නැහැ. චුට්ටක් බලන්න මෙහා පැත්තේ. අය ටිකක් කරනකොට තව ඇවිල්ලා අහනවා මොකක් හරි. මග්ගයක් print කරගන්න පුළුවන්ද? ටයිල් එකක් පුළුවන්ද? ග්‍රැනයිට් එකක් පුළුවන්ද? අපේ මේ ආච්චි මරන මාස 3ක් විතර ගිහිල්ලා අපේ සෝහනේ ගහ ගන්න ඕනේ මේ ආච්චිගේ ෆොටෝ එකක් ටයිල් එක හදලා දෙන්න පුළුවන්ද? අපි ඒක කරන්නේ නැහැ. හැබැයි අපි අලුත් තැන් වලට ගියේ නැත්නම් මොකද වෙන්නේ? මේ සේරම ටික මේ අලුත් පරපුර අවශෝෂණය කරගෙන ලොකු දෙයක් නැති නිසා මේ මැෂින් වල හරහා කරන්න තියෙන දේවල් නිසා ඒ කට්ටිය කරනවා. එතකොට අර ෆොටෝ ගහන කොටස විතරක් අපිට ඉතුරු වෙලා අනිත් සේරම ටික වෙනද කරන්නේ? අර කමියුනිකේෂන් වලින් කරනවා. ඇයි මේ අපිට කරන්න පුළුවන් දේවල් ටික අපි වෙනත් තැන් වලට දෙන්නේ? මම තමයි මෙතන මේ කෙලවරේම ඉන්න කෙනා. මම මගේ ජොබ් එක ගොඩ දාගන්නේ, මගේ ස්ටුඩියෝ ජීවිතේ ගොඩ දාගන්නේ ඔයාලත් එක්ක. ඒ කියන්නේ මට උදව් වෙච්ච චරිත අතර ජීවන් වගේම මේ අපේ සෙට් එකේ ගොඩක් අය ඉන්නවා. දැන් සමහර විට ලබන මාසේ අන්තිම වගේ වෙනකොට මම සීල් ගහන්න පටන් ගන්නේ. හරි. එතකොට මම කවදා හරි කියයි, රයිට් මෙයා තමයි සීල් ගැන මට කියලා දුන්නේ. එතකොට අපි මම මට අවස්ථාව දීපේකේ මේ ටික කියලා මෙන්න අපිට තියෙනවා කියමුකෝ ස්ටුඩියෝ එක අඩි 10 කාමරයක් පොඩි රූම් එකක ඉන්නේ අපි. ඒකට මම රෙන්ට් එක දෙනවා නම් මම ගහන්නේ ඩෙන්ටිටි ෆොටෝ එක විතරක් නම් ඒ රෙන්ට් එකේ ගන්න මම ඩෙන්ටිටි ෆොටෝ එකෙන් විතරක් හොයන්න ඕන. මම 8-5 නම් වැඩ කරන වෙලාව ඒ 8-5 වෙලාවෙ ඒක හොයන්න ඕන. අර මෙච්චරලා අපි අහපු කතා වලින් ගන්න තිබුණු කෑලි ගොඩක් තිබුණා නේද? 8-5 වැඩ කරනවා වෙනකොට උදේ 6 ඉඳන් ඉන්න පුළුවන් නම් අමතර පැය දෙකකදී අපි අමතර මුදලක් හොයනවා. එතකොට අපි අර ගෙවන රෙන්ට් එක අඩු වෙනවා. ලාභය කියන්නේ වියදම් ටික අතහැරලා ඉතිරි වෙන ගානනේ. හරි. අපේ වියදම් ටික කොහොමත් ස්ථාවරයි නම් සාමාන්‍යයෙන් කඩේ රෙන්ට් එක ගානක්. හැබැයි අපි ආදායම් ටික වැඩි කරගන්න ක්‍රම ටික තමයි අපි මේ එකතු වෙලා කතා කරන්නේ. අපි හැමදාම වගේම අදත් ස්තුතිවන්ත වෙනවා තමන්ගේ තියෙන දැනුම හැමෝටම බෙදලා දෙන්න තරම් කාරුණික වෙච්ච අපේ හැමෝටම ගරු සභාපතිතුමනි මට මේ අවස්ථාව ලබා දුන්නට මම ඇත්තටම නොහිතපු අවස්ථාවක මට මේ වගේ වැඩසටහනකට සහභාගී වීමට ගරු සභාපතිතුමා මට ආරාධනා කරා. ඒකෙන් ඇත්තටම මට ලොකු පිටුවහලක් වුණා මේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඡායාරූප ශිල්පීන් හම්බ වෙලා
මට මොකද මුලදී මට යන්න අවස්ථාවක් අහුන්නේ හැමෝම ළඟටම. ඉතින් අද ඒ ටික මම ඔක්කොම එකවර වගේ කරගත්තා. ඉතින් මේ අපි හැමෝටම වර්ධන දේවල් ගොඩක් බෙදන්න. ඉතින් ඊළඟ ස්තුතිය අපේ සමන් මහත්තයාට ලේකම්තුමාට. ඉතින් එයාත් ගොඩක් ඇත්තටම සමන් මහත්තයා මුලින්ම මට දෙයක් කියන්න ඕන. අපි ඩිජිටල් කැමරා වලට යනකොට මට මතකයි මේ ඩිජිටල් සම්බන්ධයෙන් අපේ අයියට මේ දේවල් මුලින්ම කියා දුන්නේ සමන් මහත්තයා. ඉතින් ඒකටත් මම ස්තුතිවන්ත වෙනවා මේ එකම ගොඩක්ම සතුටුයි. ඒ කියන්නේ මේකේ ඔබ සියලුම දෙනා උදේ හම්බුණාට මෙතන මම හිතන්නේ විශේෂයෙන් විශ්වාසවන්ත වෙන්න ඕනේ සභාපතිතුමාට සහ ලේකම්තුමාට. මොකද මේ වැඩේ සංවිධානය කරන්න එතුමන්ලා දෙන්න මාර වෙහෙසක් ගත්තේ. ඒ කියන්නේ මේ ඔබ සියලු දෙනා දැන් මේ දකින්න දේ නිර්මාණය කරගන්න. හැබැයි අපි අතර සෑහෙන කතා වෙලා මෙව වෙලා අපි මේක මෙහෙම කරමු අරම කරමු ලොකු ප්‍රශ්න ටිකක් එක්ක තමයි මේ ප්‍රශ්නේ මේව අපි මේ තැනටපත් කරගත්තේ. බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙපළට. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ට. ඊළඟට පොළොන්නරුව හුඟක් කරුණු සාකච්ඡා කරලා දැනුමුතුකම් බෙදාගෙන ඒ වගේම තමයි දැන හඳුනගෙන කාලෙකින් හම්බුන කට්ටියත් එක්ක කතා බහ කරලා කාර්යබහුල ජීවිතයේ අද එක දවසක හැමෝම එකම වෙලාවක එකම ස්ථානයකට රැස් වුණා. ඉතින් අවසානයේ ඔබට තුති විදීමට මම ආරාධනා කර සිටිනවා අපේ ආදරණීය ලේකම්තුමන්ට. සියලුම ගෞරවනීය සමාජික මහත්වරුන්ගෙන් අවසරයි. මයි ස්තුති කතාව කරේ මොකද අවසාන අවස්ථාව වෙනකොට යම් කට්ටිය මෙතනින් පරිශ්‍රයෙන් එළියට යන නිසා අපි ආරම්භක අවස්ථාවේම සියලුම දෙනාට සිහිපත් කරලා ස්තුතිය පළ කරලා තියෙන්නේ. ඊට අමතරව මම කියන්න කැමති අද දවසේ අපිට කන්තලේ ඉඳන් අපිට ව්‍යාපාරික මහත්මයෙකුත් අනුරාධපුරේ ඉඳලා ව්‍යාපාරික මහත්මුන් දෙපළකුත් මෙම ස්ථානයට සහභාගී වුණා. අපගේ ආරාධනාව පරිදි අත්පොළ සන්නාදය ලබා දෙන්න මෙච්චර වෙලා අපිට එයාගේ දැනුම කාලය වැය කරගෙන මෙහි පැමිණීම සම්බන්ධයෙන්